සර් තෝමස් විස්ටර් විලියර්ස් තමන්ගේ නිවස හදන්න තෝරගත්ත ස්ථානය මේ එඩිසන් බංගලාව. ඉතින් මේ තමයි එඩිසන් බංගලාවට යන්න තියෙන හපුතලේ බොරලන්ද මාර්ගය. ඉතින් එඩිසන් බංගලාවට යන ප්‍රධාන පාර තමයි මේ හපුතලේ බොරලන්ද පාර කියලා කියන්නේ. මේ පාර වැටලා තියෙන්නේ ලස්සන තේවත්තක් වෙනින්. ඒ වගේම මේ පාරේ ආවොත් එහෙම ඉදල්ගස් ඉන්න පට්ටිපොළ ඔහොයිය ඒ වගේම නමුනුගුල කන්ද මේ වගේ ප්‍රදේශත් මේ හැරියට ලස්සනට දකින්න පුළුවන්. සාමාන්‍ය එඩිසන් බංගලාවට යනවා නම් හපුතලේ ටවුන් එකට ඇවිල්ලා ඊට පස්සේ මේ හපුතලේ බොරලන්ද පාරේ එන්න ඕනේ. ඉතින් අපි දැන් මේ හදන්නේ බොරලන්ද පැත්තේ ඉඳලා හපුතලේ පැත්තට යන්න. ඉතින් මේ පාර ටික දුරක් ආපුවම අපිට හම්බෙනවා මෙන්න මේ පාර. මේක තමයි තංගමලේ රක්ෂිතය හරහා එඩිසන් බංගලාවට යන්න තියෙන පාර. මෙතනින් එහාට තමයි තංගමලේ අබේ භූමිය පටන් ගන්න. තංගමලේ කියන නම ඇවිල්ලා තින්නේ දෙමළ භාෂාවෙන්. තංගමලේ කියන එකේ තේරුම තමයි රත්තරන් කන්ද. ඉතින් ඒ වගේ වටිනාකමක් තියෙන මේ රක්ෂිතය දැන් පාලනය වෙන්නේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඉතින් අපි මේ ආපු පාර ඉවර වෙන්නේ මේ එඩිසන් බංගලාවේ තියෙන ප්‍රධාන ගේට් එක. ඉතින් ගේට් එකෙන් ඇතුළට යන්න කලින් මෙතන තියෙන කියන්න විශේෂ දෙයක්. ඒ තමයි මෙන්න මේ පාර. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය වෙන කාලේ ප්ලාන්ටර්ස්ලා මේ පාර දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම එනකොට තමයි ශ්‍රීමත් විස්ටර් විලියර්ස් මේ ස්ථානය ඉස්සලම හොයාගන්නේ. රසවත් කතා ගොඩක් තියෙනවා මේ. ඉතින් ඒ ටික කියන්න කලින් අපි ඇතුළට ගිහින් ඉමු.
ඉතින් එඩිසන් බංගලාවට ඇතුල් වෙනවත් එක්කම තින්නේ මේ වගේ ලස්සන මල් වත්තක්. ඒ වගේම මේ හැරියට ආපුවම තින්නේ හරිම නිස්කලංක බවක්, හරිම නිදහස් බවක්. ඉතින් ඒ හින්දාම දැන් මේක කතෝලික පූජකවරුන්ගේ තාපසාරාමයක්. විලියස් ලංකාවට ඇවිල්ලා තින්නේ වැවිලි ශේෂ්ත්‍රයෙන් තේ කර්මාන්තේ. ඉතින් එයාට පස්සේ කාලෙකදී ඕන වෙනවා තමන්ගේ නිවස මේ ලංකාවේ ඉදි කරන්න. ඉතින් එයා ඒකට මේ ඉඩම තෝරගන්න හේතුවක් වෙලා තින්නේ මේක මෙහි තියෙන කාලගුණය, ඒ වගේම මේ තියෙන පරිසරය ගොඩක් දුරට එයා ඉපදුණා එංගලන්තේ ටෙන්ට් වල තියෙන එඩිසම් කියන ගමේ තියෙන කාලගුණයට, ඒ පරිසරයට සමාන හින්දා. එහෙම තමයි එඩිසන් බංගලාවට එඩිසම් කියන නම හම්බෙලා තින්නේ. ඇත්තරම එඩිසම් කියන නම එයාගේ නමක් නෙවෙයි. එඩිසම් කියන්නේ මිස්ටර් තෝමස් ඉපදුණු ගම. ඉතින් මේ භූමියේ එයාගේ නිවස ඉදි කරන්න ඕන කියලා හිතුණට මේකේ අයිතිකාරීත්වය තිබිලා තියෙන්නේ එංගලන්ත රජයට. මිස්ටර් තෝමස් ජෝර්ජ් ටූට් සමගට බැඳිලා අවසානයේ ඒකේ සභාපතිකම හම්බ වෙනවා. ඉතින් මේ සභාපති වෙනවත් එක්කම එයාට පුළුවන් වෙනවා දේශපාලනයට සම්බන්ධ වෙන්න. දේශපාලනයට සම්බන්ධ වෙනවත් එක්කම එයාට අවස්ථාවක් හම්බ වෙනවා මේ ස්ථානය මිලට ගන්න. ඒ අනුව මේ ස්ථානය වෙන් කරලා දෙනවා. මේක තමයි ලංකාවේ රක්ෂිතයක් මැද ඉදි කරලා තියෙන එකම නිවස. මේ නිවස 1931 වෙනකොට හදලා ඉවර කරත් ඔහු මෙහි කනසල්ලෙන් තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තින්නේ බීරින්දර සහ පුතාට අකාලේ ජීවිතෙන් සමු ගැනීමට සිදුවීම. ඒ සිද්ධ වුණ කරදරත් එක්ක මිස්ටර් විලියස් අවසානයේ නැවතත් එයාගේ උපන් රට වන එංගලන්තයට ගිහින් තියෙනවා. ඉතින් ඒ ගිහිල්ලා ඔහු අවුරුදු 10ක් වගේ කාලයක් තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. මේ පේන ටික තමයි ඌව මිටියාවත කියලා කියන්නේ. ඉතින් මේ හරියෙන් අපිට දකින්න පුළුවන් ඉරිගල් පොත්ත, ඒ වගේම මේ පැත්ත තෝටුපොළ කන්ද. ඊට පස්සේ මේ තියෙන්නේ ලංකාවේ උසම තැන පිදුරු තලාගල. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම මේ තියෙන්නේ නම්නුකුල කන්ද. පැහැදිලි දවසක අපිට පිදුරු තලාගල කන්දේ ගහලා තියෙන ටවර් උනත් මේ හැරෙට දකින්න පුළුවන්. විශේෂ පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩියෙන්ම කාලුගුණය වෙනස් වෙන්නේ මේ තංගමලේ රක්ෂිතයට කියලා. පොඩි වෙලාවක් ඇතුළත සම්පූර්ණයෙන්ම වගේ මේ සියල්ල මීදුවෙන් ඇහිලා යන්න පුළුවන්. ඒ වගේම මේ ඉස්සරහින් පේන මේ පයින් සතු 1920 ගණන් වල තිබිලා නැහැ. කියන්නේ මේක ඉදි කරන කාලේ තිබිලා නැහැ. ඉතින් ඒ හින්දා මේ හැරී තියෙන මේ පරිසරයේ වෙනස් වීම මීටත් වඩා තිබිලා තියෙනවා. ඒත් අදටත් මේ හැරීට આવොත් එහෙම මේ පරිසරයේ වෙනස් වීම අපිටත් අත්විඳින්න පුළුවන්.
රක්ෂිතයට සාමාන්‍යයෙන් ලොකු වර්ෂාපතනයක් හම්බ වෙනවා. ඉතින් මේ වර්ෂාපතනය හම්බ වෙනත් එක්කම මේ බෑවුම හරහා තමයි මේ පැත්තට වතුර පාර ගලාගෙන යන්නේ. ඉතින් ඒ හින්දා අදටත් මේ බැම්ම සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙලා තියෙනවා. මේ හරියේ හුලං වර්ග දෙකක් ඇවිල්ලා එකට හැප්පෙන තැන. ඉතින් ඒ හින්දා මේ හරියේ නිවසක් ඉදි කරනවා කියන එක තරමක් අභියෝගාත්මක දෙයක්. ඒ වගේම එහෙම නිවසක් ඉදි කරන්න මේ ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් වෙන්නත් ඕනේ. ඉතින් ඒ හින්දා මේ නිවස හදලා තියෙන්නේ ලාංකික කොන්ත්‍රාත්කරුවෙක් වෙන MLD සිල්වා කියන මහත්මයා. ඉතින් ඒ කියන්නේ මේකේ අයිතිකරු විදේශිකයෙක් වුණා. නිර්මාතෘ ඇවිල්ලා ලාංකිකයෙක්. ඉතින් මේ ස්ථානය තමයි එඩිසන් බංගලාවේ ප්‍රධාන දොරටුව විදිහට තිබිලා තියෙන්නේ. මේ ස්ථානය තමයි දැන් කතෝලික පූජකවරු ඉන්නේ. ඒ වගේම මේකේ සම්පූර්ණයෙන්ම පාලනය තියෙන්නේ දැන් කතෝලික පූජකවරුන් අතේ. ඉතින් ඒ හින්දා මේ ස්ථානය ඊටම පිරිසිදුව ලස්සනට රැකිලා තියෙනවා. මේ හැරිය තියෙනවා මෙතනම හදන ජෑම් ಜಾති ගන්න. ඉතින් මේකේ තියෙන ඒ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ මේ හැරිය. ඒ වගේම ඒව නිෂ්පාදනය කරන්න ඕනේ ගොඩක් අමුද්‍රව්‍ය පළතුරු ಜಾති ගන්නෙත් මේ හැරිය. ඉතින් මේ තියෙන මල්වතු ඒ වගේම ඒක පළතුරු ಜಾති ඒ දේවල් වලට අමතරව සත්ව ගොවිවලකුත් පවත්වාගෙන යනවා. මේගොල්ලෝ පළතුරු ಜಾති හිම වගා කරන්නේ. ඒ වගේම ඒ වගා කරන දේවල් තමයි භාවිතා කරන්නේ අර උඩ තියෙන හෝටලේ එක එක තියෙන නිෂ්පාදන වලට. ජෑම් හදන්න ඒ වගේම බීම ಜಾති සමහර වයින් ಜಾති ඒ වගේ දේවල් හදන්නත් ඒ තියෙන පළතුරු පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මෙතනට සෙනසුරාදා වීකෙන්ඩ් එකේ ගොඩක් සංචාරක පිරිසක් එනවා. ඉතින් ඒ වගේම මේ හැරියේ වර්තමානයේ වෙනකොට නවතන් පහසුකම් ගන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරපු හින්දා අදටත් අපිට ඇවිල්ලා ලස්සනට දකින්න පුළුවන්. ඒ වගේම මේක කැලයක් විදිහට තිබුණා නම් ඇත්තටම අපිට මේක මේ විදිහට අත්විඳින්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලස්සන මන්දිරයක් ඉදි කරපු හින්දා මේකේ තියෙන සුන්දරත්වය තවත් වැඩි වෙලා ඉතින් මෙතනට එන හැමෝටම ලස්සනට සුන්දරත්වය විඳින්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ එඩිසන් බංගලා